ආයුබෝවන් ලංකාවේ ප්‍රමුඛතම පාසල් YouTube ප්‍රවෘත්ති විකාශය ජෝනියස් නිවුස් සමගින් සුබුරුදු පරිදි මම අසේල ජයකොඩි. පළමුවෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. සාන්ත ජෝන් විදුහලේ 110 වන සංවත්සරයට සමරු මුද්දරයක්. නාබොක්ෂින් වලල්ලේ ඉදිකිරීම් අවසන් අදියරට. සාන්ත ජෝන් නුගේගොඩ ප්‍රාථමිකයට නව සහකාර විදුහල්පතිවරියක්. සාන්ත ජෝන් විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් බක් මහා සැමරුම් රසක්. එල්වී ජයවීර සමස්ත ලංකා පාසල් බොක්සින් තරගාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සාන්ත ජෝන් විදුහලට. නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ 110 වන සංවත්සරයට සමගාමීව සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කෙරුණා. පාසල් මුද්දර ගවේෂකයන්ගේ සංගමයේ සංවිධානය කළ මෙම මුද්දර එළිදැක්වීම සිදු කෙරුණේ පසුගිය අප්‍රේල් 28 වෙනිදායි. නුගේගොඩ සාන්ත ජෝන් විදුහල ආරම්භ කර වසර 110ක් සම්පූර්ණ වීම වෙනුවෙන් මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය එළිදැක්වීමේ උත්සවය සංවිධානය කර තිබුණා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම් එච්.එම්. ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ලංකාදු සිල්වා මහතා, පිළියන්දල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කුමුදු හෙම්මාලිද සිල්වා මහත්මිය, විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතා, ආදේශ සංගමේ සභාපති දේවක පෙරේරා මහතා, ආදේශ සංගමේ ආසන්නතම සභාපති මුරලි ධනරාජ රාමරත්න මහතා, පාසල් සංවර්ධන සමිතියේ ලේකම් නීතා කුමාරි බාලසූරිය මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ මුද්දර ගවේෂකයන්ගේ සංගමය සංවිධානය කළ මෙම උත්සවය ආරම්භ කෙරුණේ සම්ප්‍රදායානුකූලවයි. වසර 110ක ඉතිහාසයකට උරුමකම් කියන නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය තුලින් බිහි වූ අති විශිෂ්ටයන් බොහෝමයි. අපේ පාසල තුළ ජාතියට ශිෂ්ටත්වයෙන් පිරි දරුවන් නිර්මාණය කිරීමේ වගකීම පැවැත්ලා තිබුණා ඉඳලා අද දක්වාම. ඒ වගකීම මැනවින් හඳුනාගෙන අපි අපේ පාසලෙන් බිහි කරපු විශිෂ්ටයන් අතීතයේ දිහා බැලුවම අනන්තයි අප්‍රමාණයි. ඔවුන් අද මේ ශ්‍රී ලංකා දීපය තුළ ඒ වගේම ජාත්‍යන්තරය තුළ යයි දෙහිලි නම්නමින් විද්‍යාලීය කීර්තිනාමයේ ඉලක්ක මෙහිදී පාසල් මුද්දර ගවේෂකයන්ගේ සංගමේ අරමුණු සහ කාර්යභාරය සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේ එම සංගමේ භාර ආචාර්ය පංචනී මෙන්ඩිස් මහත්මියයි. අනතුරුව සාන්ත ජෝන් විද්‍යාලයේ මුද්දර ගවේෂකයන්ගේ සංගමේ නිලධාරීන්ට ලාංඡන පැළඳවීම සිදු කෙරුණා. සාන්ත ජෝන් විදුහලේ 110 වන සංවත්සරයට සමගාමීව නිර්මාණය කළ සමරු මුද්දරය එළිදැක්වුණේ ඉන් අනතුරුවයි. මෙම විද්‍යාලයට අවුරුදු 110ක් යන්නේ තරගයු කාලයක්. ඒ සම්බන්ධයෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම මාතෘකාව ආලෝචිත වෙනවා. අපි දන්නවා විශේෂයෙන් බොහෝ කලාකරුවන් මේ විද්‍යාලයෙන් ඉවිලා තියෙනවා. දැන් ඒක නමක් මහාචාර්ය සුනිලාරත්න ඒ වගේම මේ සොරුරන් කියනගත්තේ මේ විද්‍යාලය. ඒ නිසා මම අද දින තාම සතුටටපත් වෙනවා මේ අද දිනේ සියලු දෙනාගේ උත්සාහයෙන් ලැබෙන අවස්ථාව උත්පත් කරවා ගැනීමට හැකියාව ලැබීම පිළිබඳව. පාසලේ සියවන සංවත්සරයට සමගාමීව නිර්මාණය කළ මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඊළඟට නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ආදේශ සංගමයේ සභාපති දේවක පෙරේරා මහතාට පිළිගන්වන මොහොත. ඊළඟට නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ගරු ලේකම් නීතා කුමාරි මහත්මිය වෙත සමරු මුද්දරය සහ මුදින කවරය පිරිනැමීමේ අවස්ථාවයි දැන් සිදු වන්නේ.
නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ උසස් පෙළ තාක්ෂණ සහ විද්‍යා විෂය ධාරාවට අදාළ පන්ති කාමර නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමට මූලික සැලසුම් සකස් කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සිදු කරන්නේ ආදිශ්‍ය සංගමයේ අධ්‍යාපන සහ මාධ්‍ය අනු කමිටුවයි. සාන්ත ජෝන් විදුහලේ උසස් පෙළ තාක්ෂණ සහ විද්‍යා විෂය ධාරාවට අදාළ පන්ති කාමර නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ පසුගිය 2024 වසරේ ඔක්තෝබර් මාස 18 වෙනිදායි. ඒ විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතා ආදී ශිෂ්‍ය සංගමයෙන් කළ ඉල්ලීමක් අනුවයි. අදියර 4කින් නිම කිරීමේ අපේක්ෂාවෙන් 2024 ඔක්තෝබර් මාසයේ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතියට රුපියල් ලක්ෂ 100ක් ඇස්තමේන්තු කෙරුණා. එහි පළමු අදියර ලෙස පන්ති කාමර දෙකක් නවීකරණය කළේ රුපියල් ලක්ෂ 25ක වේදමින්. නවීකරණය කෙරුණු එම පන්ති කාමර දෙක පසුගිය නොවැම්බර් 11 වෙනිදා සිසු අයිතියට පත් කෙරුණා. මෙම එක් පන්ති කාමරයක සිසුන් 25 දෙනෙකුට අධ්‍යයන කටයුතු සඳහා පහසුකම් සලසා ඇති අතර නවීන තාක්ෂණ උපාංග වලින්ද සමන්විතයි. ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ තවත් පන්ති කාමර දෙකක් නවීකරණය කිරීමට අපේක්ෂිතයි. ඒ සඳහා වැය වෙතයි අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 25ක්. මෙම වසරේ උසස් පෙළ ආරම්භ කරන සිසුන්ගේ අධ්‍යයන කටයුතු අගෝස්තු මාසයේ පමණ වන විට ආරම්භ කිරීමට නියමිත අතර ඊට පෙර මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර නිම කිරීම ඉලක්කය වී තිබෙනවා. ආදි ශිෂ්‍ය සංගමේ අධ්‍යාපන හා මාධ්‍ය කමිටු සභාපති ධම්මික ජයකොඩි මහතා පවසන්නේ මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවයි. සාන්ත ජෝන් විදුහලේ නුගේගොඩ ප්‍රාථමිකයට නව සහකාර විදුහල්පතිවරයක් පත් කර තිබෙනවා. ඒ විදුහල්පතිවරයාට හිමි වී ඇති බලතල ප්‍රකාරවයි. නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ නුගේගොඩ ප්‍රාථමිකයේ නව සහකාර විදුහල්පතිවරිය ලෙස චතුරිකා ඒකනායක මහත්මිය වැඩභාරගත්තේ අප්‍රේල් 25 වෙනිදායි. චතුරිකා ඒකනායක මහත්මිය ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ නිලධාරිනියක් වන අතර ඇය නුගේගොඩ සාන්ත ජෝන් විදුහලට පැමිණියේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සේවයට සමුදීමෙන් පසුවයි. සාන්ත ජෝන් විදුහලේ විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතාගේ බලතල ප්‍රකාරව මෙම පත්කිරීම සිදු කර තිබෙනවා. මේ අතර නව සහකාර විදුහල්පතිගේ වැඩබාර ගැනීම වෙනුවෙන් චාම් පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්වුණා. එතුමිය ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ නුගේගොඩ ප්‍රාථමික අංශය තාමත් ඵලදායී ලෙස මෙහෙයවමින් ගුරු දෙගුරු සම්බන්ධතා ගොඩනගා ගනිමින් ඒ වගේම පාසලේ දරුවන්ට ඉගෙනීම් ක්‍රියාවලිය සවිබල ගන්වමින් පාසලේ දරුවන්ට තමන්ගේ හැකියාවන් ඒ ඉදිරිපත් කරන අවස්ථාවන් ලබා දෙමින් තම පරිපාලන කටයුතු මෙහෙයවයි කියන බලාපොරොත්තුව තියෙනවා. එතුමිය මම සුභාශිංසන ගෙන එනවා. මෙතනින් එහාට මගේ ප්‍රධාන කර්තව්‍යය වෙන්නේ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය සාර්ථක නුගේගොඩ පුරවරයේ සාර්ථක විද්‍යාලයක් විදිහට දීප්තිමත් විද්‍යාලයක් විදිහට විදුහල්පතිතුමා සූදානම් කරගෙන තිබෙන වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යාමට ප්‍රාථමික අංශයෙන් ලබා දිය යුතු සහයෝගය ලබා දීලා මේ පාසල සංවර්ධනය කළා රැගෙන යන්න තමයි අපගේ ආරම්භ වෙලා තිබුණේ. සාන්ත ජෝන් විදුහලේ නව බොක්සිං වලල්ලේ ඉදිකිරීම අවසන් අදියරට පැමිණ තිබෙනවා. ආදි බොක්සිං ක්‍රීඩකයින්ගේ සංගමය පවසන්නේ මේ වන විට බොහෝ ආදිශීන් සහ ආදි බොක්සිං ක්‍රීඩකයින්ගෙන් ඉහළ සහායක් ලැබෙන බවයි. සාන්ත ජෝන් විදුහලේ බොක්සිං ක්‍රීඩාව ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා ආදි බොක්සිං ක්‍රීඩකයන්ගේ සංගමය මහත් පරිශ්‍රමයක් දරන අතර ඔවුන් වත්මන් ක්‍රීඩකයන්ට තරඟ ජයග්‍රහණය සඳහා පිටුපසින් සිට ලබා දෙන්නේ විශාල ශක්තියක්. පාසල තුළ ක්‍රීඩකයන් පුහුණු කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පෙරමුණ ගෙන ඇති ආදි බොක්සිං ක්‍රීඩකයන්ගේ සංගමය බොක්සිං ක්‍රීඩාගාරයක් ඉදිකළ අතර ඊට මේ වන විට බොක්සිං වලල්ලද ඉදිකරමින් සිටිනවා. ඒ සඳහා අවශ්‍ය සැලසුම නොමිලේ සකස් කර දුන්නේ ආදි ශිෂ්‍ය සංගමේ උපසභාපති ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පී සුසන්ත ජයසේන මහතායි. ඒ අනුව වැඩ ආරම්භ කළ මෙම බොක්සිං වලල්ල ඉදිකර අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 1.5ක් ඇස්තමේන්තුගත කර තිබෙනවා. ආදි බොක්සිං ක්‍රීඩකයන් මෙන්ම ආදි ශිෂ්‍යයන්ද විශාල පිරිසක් මේ සඳහා සිය දායකත්වය ලබා දුන් බවයි ආදි බොක්සිං ක්‍රීඩකයන්ගේ සංගමය පවසන්නේ. ආදි බොක්සිං ක්‍රීඩකයන්ගෙන්ද ආදි ශිෂ්‍යයන්ගෙන් අපට උදව් උපකාර කළ බාහිර පාර්ශවයන්ගේද සහයෝගය ඇතිව බොක්සිං රින් එකේ වැඩ කටයුතු අවසාන අදියරේ පවතින බව සනිටුවන් කරන්නේ ඉතාමත් සතුටින්. තිනුෂ අපේසිංහ මහතා, නිලංග නිලෝෂන් මහතා සහ එම මහත්මිය නානක ප්‍රසාද් මහතා, මංගල චමින්ද මහතා, අන්දු පෙරේරා මහතා, එරන්දලි ලෝක දසනායක මහතා, කාලික චතුරංග මහතා, එලිසි සුබ්‍රමණ්‍ය මහතා, ඉන්දික ප්‍රභා තන්ත්‍රවත්තගේ මහතා, සන්ත හරේන්ද්‍ර මහතා, සංජීව මෙන්ඩිස් මහතා, ඉන්දුනිලි සම්පත් මහතා, විරාජ් වික්‍රමනායක මහතා, යූජි
සුජිත් එරංග මහතා, ලහිරු විශ්වනාත් මහතා, මොහමඩ් අමීර් මහතා, අකිල ජයසුන්දර මහතා, ධම්මික ගුරුකේ මහතා, අපල නිරෝෂන් සිල්වා මහතා, 99 වසර ආදී ශිෂ්‍ය කණ්ඩායම රෝහන් සිරිසේන මහතා, දුෂාන්ත කනිෂ්ක මහතා, එම්.එම්. ශබ්රි මහතා යන වශයෙන් මූල්‍ය පරිත්‍යාගයන් සිදු කර තියෙනවා. ඒ වගේම භාණ්ඩ වශයෙන් අපට උදව් උපකාර කර පුද්ගලයන් සිටිනවා. ලහිරු චාමික රුඩවිලා ආරච්චි මහතා, ඒ වගේම රොෂාන්ත අමරසිංහ මහතා, මధుර දිනේෂ් අල්ගවත්ත මහතා රින්කට අවශ්‍ය වන බඩු ලබා දී තිබෙනවා. භාණ්ඩ වශයෙන් 1,52,600ක වටිනාකමක්ද මූල්‍යමය වශයෙන් 11,60,000ක මුදලක්ද අප සංගමයට මෙම කටයුත්ත සඳහා ආධාර උපකාර ලැබී තිබෙනවා. තවත් කෙටි කාලයක් තුලදී සාන්ත ජෝන් විදුහල් මාතාවට බොක්සින් වළල්ලක් දායාද කිරීමේ හැකියාව ඇති වේදයි අප සංගමයේ තරයේ විශ්වාස කරනවා. සාන්ත ජෝන් විදුහල් ආදිශ සංගමේ 94 වර්ෂ කණ්ඩායමේ සංවිධානයෙන් මහරගම අපේක්ෂාරෝහලට තැඹිලි සහ සුදුයකට පුටු පරිත්‍යාග කිරීමේ පින්කමක් සංවිධානය කළා. ඒ පසුගිය අප්‍රේල් 5 වෙනිදායි. 94 වර්ෂ කණ්ඩායම යනු සාන්ත ජෝන් විද්‍යාලයේ අධිශී සංගමයේ වර්ෂ කණ්ඩායම අතර කැපී පෙනෙන වර්ෂ කණ්ඩායමක්. පාසල සංවර්ධන ක්‍රියාදාමයට බොහෝ සහායක් ලබා දෙන ඔවුන් පසුගිය කාලය තුළ සිදු කළ ව්‍යාපෘති අතරින් ඉංග්‍රීසි භාෂාගාරය සහ පානීය ජල පද්ධතිය විශේෂ තැනක් ගන්නවා. 94 වර්ෂ කණ්ඩායමේ සමාජිකයන්ට 2025 වසර ඉතා වැදගත් වසරක් වන්නේ ඔවුන් සියලු දෙනා 50 වන වියට පා තැබීමයි. ඒ වෙනුවෙන් මහරගම අපේක්ෂාරෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ට තැඹිලි වතුර පරිත්‍යාග කිරීම සහ රෝහලට අවශ්‍ය සුදුයකට පුටු පරිත්‍යාග කිරීමේ පින්කමක් පසුගිය අප්‍රේල් 5 වෙනිදා සංවේදනය කළා. මෙහිදී තැඹිලිකට 250ක් සහ සුදුයකට පුටු 8ක් පරිත්‍යාග කෙරුණා. 94 කණ්ඩායමේ සභාපති දිමුත් ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරී මණ්ඩලයේ ප්‍රමුඛ සමාජික මහතුරුන් ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් සාන්ත ජෝන් විදුහලේ විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතා, ආදිගුරු සංගමේ අනුශාසක ආර්යසේන ඒකනායක මහතා, එම සංගමේ සභාපති එහිලේකම් තුළු ආදිගුරුන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. අප අතරින් සාධාරණ වෙන් වී ගිය ආදිගුරු බවතුන් 94 සහෘදයන් සහ ආදි ශිෂ්‍ය සිහිපත් කිරීමේ පින් අනුමෝදන් කිරීම මෙම ව්‍යාපෘති අරමුණයි. බක්මා සැමරුම් රැසක් සාන්ත ජෝන් විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පසුගිය මාසය තුල පැවැත්වුණා. ඒ නුගේගොඩ ප්‍රාථමිකයේ ආදිගුරු සංගමයේ සහ ආදිශ සංගමයේ 98 වර්ෂ කණ්ඩායමේ බක්මහා අසිරේ විඳ ගැනීමට දරුවන්ට අවස්ථාව ලබා දීම මෙන්ම හෙළ සිරිත් විරිත් ජන ක්‍රීඩා දරුවන්ට සමීප කිරීමේ අරමුණින් මෙම බක්මහා උළෙල නුගේගොඩ ප්‍රාථමිකයේදී පැවැත්වුණා. ඒ විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතා, ආදිශිෂ්‍ය සංගමේ සභාපති දේවක පෙරේරා මහතා, උපානුශාසක සුනිමල් රූපසිංහ මහතා, උපානුශාසක චන්දන පෙරේරා මහතා, සමලේකම් චරිත පෙරේරා මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සම්භාවනීය අමුත්තන් පිළිගනු ලැබුවේ පැරණි ගම්ප්‍රදානයේ සහ ගැමි නිවසේ චරිත නිරූපණය කළ දරුවන් විසින්. හෙළ සිරිත් විරිත් සිහිපත් කරමින් පැවති මෙම බක්මහා උළෙල ආරම්භ කළේ කිරියුතුරුවමින්. වැසි පවා නොතකා දරුවන් සිය හැකියාවන් ප්‍රදර්ශනය කළේ මෙලෙසින්. මේ අතර ආදිගුරු සංගමේ වාර්ෂික බක්මහා උළෙල මෙවරද පැවැත්වුණේ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලීය නුගේගොඩ ප්‍රාථමික පාසල් පරිශ්‍රයේදී. ඒ විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතා, ආදිගුරු සංගමේ අනුශාසක ආර්යසේන ඒකනායක මහතා, ආදිගුරු සංගමේ සභාපති ශාන්ත ප්‍රනාන්දු මහතා, ආදිශ සංගමේ සභාපති දේවක පෙරේරා මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාවට ආදි ගුරුවරුන් රැසක් එක්ව සිටි අතර ඔවුන්ගෙන් සිප් සතර හැදෑරූ ආදි සාන්ත ජෝන් පුතුන් රැසක්ද එක්ව සිටියා. සම්ප්‍රදායට ගරු කරමින් ඇරඹි අවුරුදු සැනකෙළිය ජන ක්‍රීඩා රැසක්ද එක් කර තිබීම විශේෂත්වයක්. මෙහිදී තරග විනිශ්චය සඳහා ආදි සිසුන් කටයුතු කළ අතර පෙරසේම ජවයෙන් යුතුව ආදි ගුරුවරුන් තරග කිරීම කාගේත් සිත් ගත්තා. වඩාත් සිත්ගත්තේ ආදි ගුරුවරුන්ගේ අවුරුදු කුමාරයා සහ අවුරුදු කුමරිය තේරීමේ තරගයයි.
මේ අතර ආදිශ සංගමේ 98 වර්ෂ කණ්ඩායමේ අවුරුදු උත්සවය පැවැත්වුණේ ඇඹුල්ගම සෙවන්දරා හෝටල් පරිශ්‍රයේදී. ඒ ආදිශ සංගමේ සභාපති දේවක පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට ආදිශ සංගමේ සමලේකම් රශ්මින්ද ගුණරත්න මහතා, උපසභාපති නලින් සේනාතිලක මහතා, 98 වර්ෂ කණ්ඩායමේ සභාපති දිමුතු විතානගම මහතා, බණ්ඩාගාරික සජිත් අරංගල මහතා, සංවිධායක චාමර එරන්ද මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තිස්සේ එන මේ ඥානය තුළ අපේ මුතුන් මිත්තන් කරපු මුතුන් මිත්තන් සමරපු උත්සවය තමයි මේ අවුරුදු උත්සවය කියන්නේ. එතකොට මේ උත්සවය පිළිබඳ අදහස් අපේ ඥානය තුළම තියෙනවා. එතකොට මේ උත්සවයක් අපි සමරනකොට අපේ මුතුන් මිත්තෝ අපේ ඥාන තුළ ජීවත් වෙන මුතුන් මිත්තන්ගේ ආත්මය සතුට වෙනවා. ඒ සතුට අපිට දැනෙනවා විශේෂයෙන්ම මේ වගේ උත්සවයකදී. ඒක තමයි අනිත් උත්සව වලට වඩා අවුරුදු උත්සවයක තියෙන විශේෂත්වය. මම හිතන්නේ අනුමත කරන්න කියන්නේ හරියටම කරන්න පුළුවන්. මොකද මේ සහභාගීත්වය දැක්කම කණ්ඩායමට සියලු දෙනාම වගේ ඉල්ලනවා මම හිතන්නේ ඒක ලොකු දෙයක්. අනිත් එක ඉතින් මම හිතන්නේ මේ අපේ චාරිත්‍ර වාරිත්‍ර අපේ ළමයින්ගේ පුරුදු කරගන්න දැන් මේ වගේ දේවල් කරලා ඉතින් මම ඉදිරියට මේ වගේ අවස්ථාවක් ලැබෙනවා. අවුරුදු උත්සවයේ සංවිධානය කර තිබුණේ 98 වර්ෂ කණ්ඩායමේ සමාජිකයන්ගේ පවුල්වල සමාජිකයින් වෙනුවෙන්. සම්ප්‍රදායික සිරිත් විරිත් වලට මුල් තැන දෙමින් අවුරුදු උත්සවයේ සංවිධානය කර තිබූ අතර ජන ක්‍රීඩා රැසක් සංවිධානය කර තිබුණා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. සාන්ජෝන් විදුහල් ආදි ගුරුවර නැගීමක් පසුගියදා තලාහෙන ආදි ශිෂ්‍යයෝගේ නිවසේදී පැවැත්වුණා. පාසල් ආදි ශිෂ්‍ය කණ්ඩායමක් සංවිධානය කළ මෙම උත්සවය සඳහා ආදි ගුරුවරුන් රැසක් සහභාගී සිටි අතර ඔවුන් ඉතා සතුටටපත් වී සිටිනු දක්නට ලැබුණා. අඩුම ගානේ තමන්ගේ ගෙදර තමන්ට විවේකයෙන් ඉන්න තියෙන පැය ගානක් නැත්නම් දවසේ වරුවක් මේ වෙනුවෙන් කැප කරලා ඇවිල්ලා මෙතන ඉන්න එකක් අපිට කරන ගෞරවයක් නේ. ඉතින් අපිට ඇත්තටම ලොකු ආඩම්බරයක් අභිමානයක් දැනෙනවා අපි මෙච්චර වටිනවද කියලා. මම ප්‍රාර්ථනා කරනවා ඊළඟ ආත්මවල මම ගුරුවරියක්ම වෙලා ඉපදේවා. කෙනාසකේම වැඩ කරන්න ලැබේවා. ඇත්තටම සෙන්ට් ජෝන්ස් වගේ තැනක් ආයිනම් අපි හිතන්නේ ඒක නම් ඇත්තම විශේෂ තැනක්. ඒක තවත් විශේෂයි කියලා අපිට තේරෙනවා. ඔය වගේ ළමයි හැදුනේ නේද? මේ තරමට අපිට ආදරෙන් සලකලා අපිට මේ විදිහට
ළමයි විතරක් නෙමෙයි මැදලා තියෙන ලේඩීස්ලා හරිම හොඳයි. මේ thank you very much. මට වෙන කියන්න දෙයක් නෑ. ඇත්තටම මගේ ඇස්වලට කඳුළු වෙනවා. මොකද ඒ තරමට අපි අගය කරනවා ඔයගලන් අපිට කරපු සැලකීමට. විශ්වාසවල පොඩ බොහොමම ස්තුතියි අපේ ආරාධනය පිළිගෙන දෙවලි පාසත් මෙතනට ආවට අපිට මේ තාත්‍යාර කරගෙන පොඩ්ඩක් විනෝද වෙලා කාලය ගත කරලා යන්න. මොකද අපි අත යම් කිසිවක් එක ඉන්නවා නම් ඒක අත්සානමේ අපිට ලොකු ලොකුක් කරලා තියෙනවා විශ්ලා අපිට දුන්න ආවාද අපේ දුන්න ඩිරෙක්ෂන්ස් එක බලන්න. දැන් අද අපිට සතුටුයි අපිට හොඳට විහිළු කරනවා විනෝද වෙලා සිද්ධාක් කියලා අපලා කරලා හිටියා. අපේ පරමාර්ථය ඒක. නුගේගොඩ සාන්ජෝන් විදුහලේ කීර්තිමත් ආදිගුරුවරයෙකු වූ සිසිර කුමාර ගුරු මහතා පසුගිය අප්‍රේල් 5 වෙනිදා අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ යාන විට 63 වෙනි පසු වූ එක් දොරපියෙක්. ඔහුගේ දේහය පන්නපිට ඇරවල පිහිටි නිවසේ තැන්පත් කර තිබූ අතර අප්‍රේල් 17 වෙනිදා ඇරවල පුදුසුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරුණා. දැන් කෙටි විරාමයක්. විරාමයෙන් පසු හමුවෙමු ක්‍රීඩා පුවත් සමගින්. Trust. What is trust? To be assured that you have the solution no matter how hard the task. With products made to be tested in the most demanding conditions. Without any limits. Abro, for 3/4 of a century, has manufactured and distributed products with the highest quality that constantly exceeds the most extreme conditions. So rest assured, with Abro products, there is nothing your vehicle cannot get over. Abro, a trusted name worldwide. LV ජයවීර අනුස්මරණ සමස්ත ලංකා පාසල් බොක්සින් තරඟාවලියේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සාන්ත ජෝන් ක්‍රීඩකයින් සමත් වුණා. මෙම තරඟාවලිය මෙවර පැවැත්වුණේ මහනුවර පිළිම තලාවේදී. LV ජයවීර අනුස්මරණ සමස්ත ලංකා පාසල් බොක්සින් තරඟාවලිය මෙවර මහනුවර පිළිම තලාව ශ්‍රී දීරානන්ද විදුහලේ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. ඒ පසුගිය අප්‍රේල් 3 වෙනිදා සිට අප්‍රේල් 9 වෙනිදා දක්වායි. මේ සඳහා දිවයිනේ පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩකින් රැසක් එක්ව සිටියා. නුගේගොඩ සාන්ත ජෝන් විදුහල වෙනුවෙන් ක්‍රීඩකින් 6 දෙනෙකු තරඟ කළ අතර කිලෝග්‍රෑම් 37-40 බරපන්තිය තරඟ වැදුණු ජනිත් සංජිත රිදී පදක්කමක් දිනාගත්තා. කිලෝග්‍රෑම් 35-37 බරපන්තිය නියෝජනය කළ තෙනිදු සිල්වා සහ කිලෝග්‍රෑම් 58-61 බරපන්තිය නියෝජනය කළ HM තත්සර දිනාගත්තේ ලෝකඩ පදක්කම්. ඒ සමගින් ජෝනියස් නිවුස් අදට අවසන්. සුබ දවසක්.